මෙහෙණින් වහන්සේ අසුන් ගන්න අක්කේ මේ සුදුරෙන්දක් කියලා වෙන්නකෝ. අම්සෙට පිස්සුද ඔය? බබා කවුද මේ? මන් දන්නේ නෑ බබා. පිස්සෙක්ද කොහෙද? ආයි ඉතින් දන්නේ නැද්ද? මතක නැද්ද මාව? මොකද්ද ඔබ කියන්නේ? එතකොට ඔබතුමා විත්‍ය වෙන්නද? වඩින් මේ මූ පිස්සෙක් බබා. මන් දැකලවත් නෑ. දැකලා නැහැ. අයියෝ කොහොමද මේවා බලන්නේ? ඒ කාලෙදිම සමුගනීමේ ලිපිය තාම තියෙනවා මං ගාව. මොනවද ඔය තමසි කියවන්නේ? පොඩ්ඩක් ඉන්න. නුඹේ දාදුන්නේ නැහැ මේ ලිපිය තාමත් එද මගේ පසුම්බි. ඉන්න මං කියවන්නේ. පිස්සෙද්ද කොහෙද? මේ දෙන්නේ. අහන්නකෝ. මගෙන් වැරදක් වුණා නම් මුලින්ම සමාවෙන්න. ඔයා විතරක් මේක කියවන්න හරිද? මම කැමති නෑ අනික් අයට පෙන්නනවා. මම දන්නේ ඔයා මං ගැන කොහොම හිතන් ඉන්නවද කියලා. ඔයා හිතනවා ඇති දිනේස නම් හොඳ නැති කෙල්ලෙක් කියලා. නෑ පහ. මං වාට නොකියපු දෙයක් තියෙනවා. මම ඒ ලෙවල් ලියලා පන්සලකට යනවා. තරහන් ඇතුලේ මහාන වෙන්නේ. ඒකයි මම මගේ හිත වෙනස් කරන්නේ නැත. මට සමාවෙන්න. මතක් වුණානේ. හරි ගේ වාගෙන දුක සත අහගෙන කෝච්චියෙන් එන තිලක කිය පුලන ආත්මගත කොට පෙමක් පත